කොටස් වෙළඳපොළ විශාල වශයෙන් ඉහළ ගිය සතියක් සහ දිගටම අපි අප්‍රේල් මාසයේ ඉඳලා බැලුවොත් මේ වෙනකොට කොටස් වෙළඳපොළේ විශාල ඒකක ප්‍රමාණයක් ඉහළ ගිහිලා තියෙනවා. ඒකක සාමාන්‍යයෙන් 3000කටත් වඩා ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ දැන් තියෙන්නේ 17750 සීමාවේ තමයි සමස්ත වෙන දර්ශකයේ තියෙන්නේ. ඉතින් අපි ඉදිරිය ගැන බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලි සෑම අවස්ථාවකම කොටස් වෙළඳපොළ පහතට වැටුණාට පස්සේ නැවත ඉතා විශාල වශයෙන් ඉහළ ගියා. දැන් කොවිඩ් වලට කොටස් වෙළඳපොළ පහළ ගියා. තිබුණට වඩා ඉහළ ගියා. ආර්ථික අර්බුදයේ අවස්ථාවේ කොටස් වෙළඳපොළ පහළ ගියා. තිබුණට වඩා ඉහළ ගියා. දැන් පහුගිය ඉන්දු පාකිස්තාන යුද්ධය, ඒ වගේම රුසියානු සහ යුක්‍රේන යුද්ධය, අවසානෙම තිබුණු ඊශ්‍රායල් ඉරාන ඇමරිකා යුද්ධයේ වෙලාවෙත් පහළ වැටුණට වඩා දැන් ඉහළ ගිහිල්ලා. ඒක තේරුම තමයි මේක දිගු කාලින වශයෙන් බැලුවොත් එහෙම දිගින් දිගටම ඉහළ යන වෙළඳපොළක්. ඉතින් අපි ඉදිරි අවුරුදු 5 බැලුවොත් දැන් කොටස් වෙළඳපොළ ගැන දැනුවත් පිරිස එන්න වැඩි වෙනවා. ඒක තා 5ක් බැලුවොත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් මේ වෙළඳපොළේ ලියාපදිංචි වෙන්න ඉඩ තියෙනවා අනිවාර්ය වෙයි. මොකද මූල්‍ය සම්බන්ධ දැනුම ගොඩක් අයට දැන් සමාජ මාධ්‍ය හරහා ලැබෙන නිසා කලින්ට වඩා හැම කෙනෙක්ම දැනුවත් වෙනවා. ඉතින් මේ දැනුවත් වෙච්ච ප්‍රමාණය දැන් සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළේ මං හිතන්නේ මිලියනයක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් ඒක 5 ගුණයක් වෙන්න පුළුවන්. ඕගොල්ලොන්ට මතක ඇති ආදායම් බදු සඳහා ලියාපදිංචි වෙලා හිටියේ ලක්ෂ 10ක් වගේ. දැන් කෝටියක් ලියාපදිංචි වෙලා. ඉතින් මේ දැනුම ගලාගෙන යද්දී ගොඩක් අය මේ කොටස් වෙළඳපොළ ලියාපදිංචි වෙලා ආයෝජන කරන්න පුළුවන්. ඒ වගේම දැන් වර්තමානයේ පොලි අනුපාත ගොඩක් පහළ තත්ත්වයක තියෙන්නේ. පොලි අනුපාත පහළ තත්ත්වයක තියෙනවා කියලා කියන්නේ ස්ථාවර තැන්පතු දාලා ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න බෑ. ඉතින් ඒ නිසා කොටස් වෙළඳපොළ වගේ ස්ථානයක මුදල් ආයෝජනය කරන්න ගොඩක් අය පෙළඹ වෙන්න පුළුවන්. ඉතින් ඔය සාධක සලකා බැලුවොත් දිගින් දිගටම ඔය කොටස් වල තියෙන ඉල්ලුම තමයි වැඩි වෙන්නේ. දැන් සාමාන්‍ය සමාගම් 290ක වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙලා තියෙන්නේ ගනුදෙනු වෙන්නේ. ඉතින් මේ කොටස් වලට අනාගතයේ ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. දැන් ඒක පැහැදිලි. සාමාන්‍යයෙන් රුපියල් 4ට 5ට තිබුණු කොටස් දැන් ගොඩක් නැහැ. උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම සිලෝන් ග්ලාස් සමාගම රුපියල් 4ට 280ටත් මේක 2021 වගේ තිබිලා තියෙනවා. හැබැයි දැන් වෙනකොට මේකේ මිල කීයද? දැන් රුපියල් 50 53 වගේ මිලකට අලවින මීට අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා මේක තිබුණේ රුපියල් 280 රුපියල් 4 වගේ සීමායි. මේක වීඩියෝ එකක් මම ඉස්සරම කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔය රීල් ප්‍රොපර්ටි වගේ එකක් රුපියල් 7ට වගේ පහුගිය දවස්වල තිබුණා. දැන් කීයද? 20 ගණන්. පෙප් කියන සමාගම රුපියල් 4ට 5ට තිබුණා. දැන් කීයද? රුපියල් 16. ඉතින් එහෙම බැලුවොත් මේ කොටස් වලට ඉල්ලුම එන්න වැඩි වෙන්න ඒවායේ මිලියල යන බව පැහැදිලිනේ. ඉතින් මේ වගේ හොඳ සමාගම් කීපයක් ඔයගොල්ලෝ තෝරගෙන ආයෝජනය කරොත් ඒ කියන්නේ ඔයගොල්ලෝ තමයි තීරණය ගන්න ඕනේ මොන සමාගමේ ගන්නවද කියලා අපි නිර්දේශ ඉදිරිපත් කරන්නේ. මම උදාහරණයක් විදිහට කියව පාර සමාගම් ටික. ඉතින් ඒ වගේ මිලදී අරගෙන තිබුණොත් ඒ වගේ හොඳ සමාගම් ටිකක් තෝරගෙන අවුරුදු 5කින් මොකක් වේද? සමහර වෙලාවට රුපියල් 4ට 5ට අඩු මිලකට තියෙන 10ට තියෙන කොටස් මිලදී අරගෙන අවුරුදු 5කින් බැලුවා රුපියල් 100ක් වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය තමයි එක්ස්පෝ ලංකා රුපියල් 2ටක් තිබුණා. අවසාන රුපියල් 400ටත් ගියා. ඉතින් බලන්න දැන් මේ වෙළඳපොළ දිගු කාලින වශයෙන් බැලුවොත් සෑම විටම පහළ වැටීමට වඩා දෙතුන් ගුණයක් ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ආයෝජන තීරණ ගනිද්දී නිතරම මේ දැනුවත් කිරීම කරන්නේ ඔය පිරමිඩාකාර වගේ ආයෝජන නැතුව නීතියානුකූල ආයෝජන පැත්තට හැම කෙනෙක්ම පෙළඹෙනවා නම් ප්‍රතිලාභ ගන්නත් පුළුවන්. ඔබේ මුදල සුරක්ෂිතයි. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලෝ යෝජනා කරන්නේ දැන් කොටස් වෙළඳපොළ ඔය ඉහළ ගියා වගේම ආයි පහළ වැටෙන අවස්ථා තියෙන පුළුවන්. ඒ වගේ වෙලාවක හොඳ සමාගමක් තෝරගෙන ආයෝජනය කළ තියන්න ඔබට අනාගත ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ඉතා කෙටි කාලීන විදිහට සලකන්න එපා. දිගු කාලින සාමාන්‍ය අවුරුදු 5ක්වත් හිතලා හොඳට විශ්ලේෂණය කරලා කොටස් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා සිද්ධ වෙනවා.